සමාජය වෙනස් වෙනකොට මිනිස්සු හැමෝම එකම විදියට සතුටු වෙනවද? එහෙමත් නැත්නම් සමහර අයට ඒක ලොකු වේදනාවක්ද? ශ්‍රී ලංකාවේ නවල් එකකින් මේ දේ ගැන අපිට හරි අපූරු විදිහට කියලා දෙනවා. අද මම කතා කරන්න යන්නේ මාටින් වික්‍රමසිංහ ශූරීන් රචනා කරපු ගම්පෙරළිය නවල් එක ගැන. අපි අද සමාජයටත් මේක මොනතරම් අදාළ වෙනවද කියලා බලමු. එහෙනම් වීඩියෝ එකේ අන්තිම වෙනකම මාත් එක්ක රැඳිලා ඉන්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. ගම්පෙරළිය කතා කරන්නේ ගැමි සමාජය හෙමින් හෙමින් වෙනස් වෙලා නූතනත්වයට පත්වෙන විදිහ ගැන. ඉස්සර ආදරය, ගෞරවය, පරම්පරාව ලොකු වුණා. ඒත් පස්සේ ධනය, බලය, අධ්‍යාපනය ලොකු වෙන්න පටන් ගත්තා. මේ නවල් එකෙන් දෙන පළවෙනි මැසේජ් එක වෙනස හැමෝටම එකම විදියට බලපාන්නේ නැහැ කියන එක. සමහර අයට අලුත් අවස්ථා ලැබෙනවා. ඒත් සමහර අයට තියෙන දේත් නැති වෙලා යනවා. අද අපේ සමාජයේ තාක්ෂණය, මුදල්, ජීවන රටා වෙනස් වුණොත් හැමෝටම ඒක සමානව බලපාන්නේ නැහැ. දෙවෙනි මැසේජ් එක වැලියුස් වෙනස් වෙන හැටි. ගම්පෙරළිය නවකතාව තුළ මිනිස්සුන්ගේ හොඳකම, ආදරේ, ගෞරවය පහතට දාලා තත්ත්වය ලොකු කරගන්න පටන් ගන්නවා. අද අපි අපෙන්ම අහගන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා. අපිත් වැලියුස් ෆලෝ කරනවද? එහෙමත් නැත්නම් තත්ත්වය විතරක්ද බලන්නේ? ඔයා මේක හිතලා බලන්න. තුන්වෙනි මැසේජ් එක අධ්‍යාපනයේ ශක්තිය. මේ නවල් එක හරි පැහැදිලි විදිහට පෙන්නන්නේ අධ්‍යාපනය මොනතරම් ශක්තිමත්ද කියලා. ඉගෙන ගත්ත මිනිස්සු සමාජයේ ලොකු තැනක් අත් කරගන්නවා. ඒත් ඉගෙන ගන්න බැරි අයට ඒ බලය හිමින්ම අඩු වෙලා යනවා. අද සමාජයේ දැනුම තියනවා නම් ඔයාගේ වැලියු එක ඔයාට තියෙනවා. ගම්පෙරළිය නවල් එක අපිට කියලා දෙන්නේ එක දෙයක්. සමාජයේ වෙනස් වෙන එක ඇත්ත. නමුත් අපි වෙනස් වෙන්න ඕනි මොන විදිහටද කියන එක අපි බුද්ධියෙන් තීරණය කරන්න ඕනි. වෙනස ප්‍රශ්නයක් නෙවෙයි. අගයක් නැති වෙන එක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. මේ නවල් එක ඔයාලා කියවලා තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකට ඔයාලට හිතෙන දේ ලියාගෙන යන්නකෝ. මේ වගේ තවත් සිංහල නවල්ස් වලින් සමාජය ගැන කතා කරන්න කැමති නම් මගේ channel එකත් subscribe කරගෙනම යන්න. ඔයා පොත නිකම්ම කියවනවට වැඩිය කියවලා ඉවර වෙලා මේ වීඩියෝ එකත් බැලුවොත් ඔයා complete කියලා මට හිතෙනවා. මොකද මේක බැලුවොත් තමයි ඔයාට හරියටම පොතෙන් දෙන message එක inform වෙන්නේ. එහෙනම් අදට ගිහින් එන්න.